Welcome back to my YouTube channel. අද මාත් එක්ක shopping. අපි ඉස්සලාම ගියේ ශ්‍රියානි එකට. මමයි අක්කයි තමයි යන්නේ. අපි යන්නේ ඇත්තටම ලොකු වැඩකට. ඉතින් අපි ඉස්සලාම ශ්‍රියානිකට යන්නේ එතන ලොකු collection එකක් තියෙන නිසා. women section එකට ඒකේ මේ අර මුලින්ම lift එකෙන් බැහැලා චුටක් දුර ආවහම පඩි පෙලෙන් පල්ලෙහාට එන්න floor එකක් තියෙනවා. ඒකේ ඉස්සරින්දම තිබුණේ මම දන්න විදිහට මේගොල්ලෝ තායිලන්ඩ් වලින් ඉම්පෝර්ටර් කරපු ඇඳුනුත් තිබුණා. දැන් නම් එහෙමද දන්නේ නැහැ. හැබැයි මේගොල්ලන්ගේ ලස්සන ටී-ෂර්ට්ස් collection එකක් තියෙනවා එතන. අපි අර ආස හොයන විදිහේ ටී-ෂර්ට්ස් මේගොල්ලෝ ළඟ තියෙනවා. ඊට පස්සේ අපි දැක්කා එහා පැත්තේ කෙළවරේ තියෙනවා තව ටී-ෂර්ට්ස් collection එකක්. අපි ඇත්තටම මෙතෙන්න තමයි ගියේ. එතන අපිට අර අපි හොයන විදිහේ ටී-ෂර්ට්ස් ඇත්තටම මෙතන තිබුණා. මට එතනින් ගොඩක්ම හිතට ඇල්ලුවා මේ ටී-ෂර්ට් එක. ඉතින් ඒක මම ඇත්තටම ෆිට ඔන් කරලා බැලුවා මට මැච් වෙනවද කොහොමද කියලා. ඊට පස්සේ ඇත්තටම මේක මට සෙට් නිසා මම ගත්තා. ඊට පස්සේ අපි කැෂියර් එක ළඟට ආවා. මෙතනින් අපේ මේක ඇතුළේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ අපි ආවේ නෝ ලිමිට් එකට. නෝ ලිමිට් එකේ ඇත්තටම ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේ කියන්නේ නෝ ලිමිට් එකේ සාමාන්‍යයෙන් ඇඳුම් අනිත් ඒවාට සාපේක්ෂව ක්වොලිටි එක කියන්නේ ගොඩක් කල අඳින්නත් පුළුවන් සහ අර අපි හොයන විදිහේ ඒවා normally no limit එකේ තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ බ්ලවුස් collection එක. ඊට පස්සේ අපි මේ යන්නේ යාළගේ ඔෆිස් වෙයා collection එක පැත්තට. එතන සාමාන්‍ය half and ලාගේ ඒවා තමයි තියෙන්නේ. මේ ගොඩක් කල් ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඇඳුම් වල කල් පැවැත්ම වැඩි. සමහර විට ඒ කියන්නේ මම දන්නේ මං කියන්නේ මේ මගේ personal experience එකෙන් මෙයාලා ළඟ තියෙන ඇඳුම් මේ හරිම unique වගේම හරිම quality. අපි කිඩ් සෙක්ෂන් එක පැත්තටත් ගියා. මේ සමහර වෙලාවල් වලට කිඩ් සෙක්ෂන් එකේ තියෙනවා අපිට අඳින්න පුළුවන් ඇඳුම්. ඒ කියන්නේ අවුරුදු 16 17 වගේ අයට චුටි බබලට තියෙන ඇඳුම් මේ අපිටත් අඳින්න පුළුවන්. අපි ඒ නිසා තමයි චුට්ටක් බලන්න ගියේ. නමුත් අපිට මැච් වෙන එකක් තිබුණේ නැහැ එතන ඇත්තටම. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවා ෂූ කලෙක්ෂන් එක බලන්න ඕන නිසා. මෙයාලගේ ෂූ කලෙක්ෂන් එකේ තියෙන ස්පෙෂල් දේ තමයි හරිම අන්කෝමන් ෂූස් තමයි මෙයාලා ළඟ තියෙන්නේ. එතකොට ඕනම කෙනෙක්ට ගැහණු පිරිමි චුටි බබාලට ඕනම කෙනෙක්ට මැච් වෙන හැබැයි අන්කෝමන් ෂූස් මෙයා නෝ ලිමිට් එකේ තියෙනවා. ඉතින් ඒක තමයි මම දැක්ක ස්පෙෂල්ම දේ. ඊට පස්සේ අපි ගියේ නෝ ලිමිට් එකට එහා පැත්තේ තියෙනවා ෂොප් එකක්. ඒක අලුතෙන් ළඟදී තමයි දැම්මේ. මෙයාලගේ ඉන්ටීරියර් ඩිසයින් එක මාරම ලස්සනයි. කස්ටමර්ස්ලා මාර විදිහට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. හරිම යුනික් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙයාලා ළඟ තියෙන ඇඳුනුත් හරිම අන්කොමන්.
ඊළඟට අපි ආවේ නදියාස් එකට. නදියාස් එකත් සාමාන්‍යයෙන් වෙලාවකට අපි හොයන ඇඳුම් තියෙනවා. මේ තියෙන්නේ යාළගේ ලන්ච් බොක්ස්, වෝටර් බොටල්ස් තියෙන චුටි චුටි දේවල් තියෙන පැත්ත. අපි ඊළඟට ගියේ ගෝල්ඩ් කොස්මෙටික්ස් කියලා ෂොප් එකට. මේක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහමයි තියෙන්නේ. ඔයාලට හොයාගන්නත් හරි ලේසි. මේක ඕපන් කරේ අලුතින්. අපිත් ඒ හින්දාමයි ගියේ. මොකද අපි ෆස්ට් ටයිම් තමයි මේ ෂොප් එකට ගියේ. ඉතින් මතක් කරන්න ඕනේ මෙයාලගේ කස්ටමර් සර්විස් හරිම ෂෝක්. හරිම ෆ්‍රෙන්ඩ්ලි මේකේ වැඩ කරන ස්ටාෆ් එක. ඕන ප්‍රොඩක්ට් එකක් ගැන අපිට විස්තර අහලා කිසිම ඒ කියන්නේ ලොකුකමක් නැතුව එයාලා අපිත් එක්ක ගනුදෙනු කරා. ඒ ගැන highly recommended මේකේ customer service එක ගැන නම්. එතනින් අපි අපේ බඩු ටික අරගෙන එහෙමම ආවේ අපි තවත් ෂොප් එකකට. මේක තියෙන්නේ බෞද්ධාලෝක පාරේ කීල්ස් එක ඉස්සරහා තියෙන්නේ. නැබීමකට එහා පැත්තේ තියෙන කීල්ස් එක ඉස්සරහා තමයි මේ ෂොප් එක තියෙන්නේ. මේ ෂොප් එකේ නම බැංකොක් ඩිසයින් ක්ලබ් කියලා තමයි ගහලා තිබුණේ. මේකේ කියන්න ඕනේ කැෂුවල් වෙයාස් මාර් කලෙක්ෂන් එකක් තියෙනවා මෙයාලගේ. හරිම ඒ කියන්නේ දැන් ට්‍රෙන්ඩින් යන අන්කොමන් ඩිසයින්ස් ගොඩක් මෙතන තියෙනවා. මේකල ඉම්පෝර්ටඩ් ඇඳුම් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙයාලගේ ෂූ කලෙක්ෂන් එක හරි ලස්සනයි. යුනික් කලර්ස් වලින් අන්කොමන් ඩිසයින්ස් වලින් මෙයාලගේ ෂූස් තියෙනවා. ඉතින් ඔයාලටත් ගිහිල්ලා try කරලා බලන්න පුළුවන්. ඇත්තටම හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ආවේ කීල්ස් එකට. අපි කීල්ස් එකෙන් අපිට ගන්න බඩු ටිකක් තිබුණා. අපි ඒකත් අරගෙන ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න තමයි ආවේ. ඉතින් ඔය විදිහට අපේ ඒ දවසත් ඉවර වුණා. මගේ channel එක subscribe කරන්න කියන ගමන්ම මං අදට ගිහින් යන්න. keep bleeding